AI එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් කොහොමද අපේ ජීවිතයට අද වෙනකොට බලපාන්නේ? ඔයාලා දන්න ඇති අද වෙනකොට අපි හැමදේම AI යූස් කරලා මාරම ලේසියෙන් කරගන්නවා. අපේ ෆෝන් වල තියෙන Siri, Google Assistant වගේ AI assistants, reminders, messages වලට reply කරන්න, ඒ වගේම even search result ගන්නත් මාරම උදව්වක් කරනවා. මේකෙන් අපේ ටයිම් එක මාරම විදිහට ඉතුරු කරගන්න පුළුවන්. දෙවෙනි එක fitness care and health care. AI fitness apps, smart watch, health tracker හරහා heart rate එක, අපේ sleep patterns, ඒ වගේම calories count කරගන්න පුළුවන්. මේකෙන් doctors ලටත් මාරම AI support එකක් හම්බෙනවා. ඒ වගේම අපිට පුළුවන් නිතරම අපේ health එක මොන වගේද, අපේ ශරීරය මොන වගේද තියෙන්නේ, මේකේ ප්‍රෙෂර් එක, SpO2 වලින් අපේ ඔක්සිජන් ලෙවල් එක, මේ වගේ ගොඩක් ඩීටේල්ස් අපිට දැනගන්න පුළුවන් මෙන්න මේ වගේ වොච් එකක් හරහා වුණා. තුන්වෙනි එක shopping and recommendation. online shopping platforms, YouTube, Netflix, මෙන්න මේ වගේ apps AI algorithm use කරලා අපිට අවශ්‍ය වෙන product එක, අපිට අවශ්‍ය වෙන video suggestion එක හරියටම අපිට ලබා දෙනවා. මේ වෙනකොට ඔයාලට personal experience එකක් ඇති. අපි WhatsApp වල සපත්තුවක් ගැන කතා කරොත්, අපි Facebook එකට, Instagram එකට ගියොත් සපත්තුම තමයි ඉන්නේ. මෙන්න මේ වගේ එකක් අද වෙනකොට අපේ social media platform වල තියෙනවා. සමහර විට මම කාත් එක්ක හරි සපත්තුවක් ගැන කිව්වොත් ටයිප් කරන්නේ කිව්වොත් ඒත් මෙන්න මේ social media හරහා අපිට ඒ වගේ සපත්තු සජෙස් වෙන ඉඩකඩක් තියෙනවා බොහොම අද වෙනකොට. හතරවෙනි එක smart homes and daily tasks. AI smart home devices මේක ගැන නම් අපි වීඩියෝ කීපයකම කතා වුණා. AC, lights, ඊට පස්සේ locks, මේ හැමදේම අපේ වැඩ පහසු කරලා අපේ life එක, අපේ home එක smart කරනවා. මේ ටික තමයි අපිට AI එක්ක ජීවිතේ පාර්ට් එකේ කතා කරන්න තියෙන්නේ. ඔයාලත් AI use කරලා ඔයාලගේ ජීවිතේ පහසු කරගත්ත, වේගවත් කරගත්ත, ඒ වගේම ස්මාර්ට් කරගත්ත අවස්ථා අපේ යාළුවෝ එක්ක අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ බෙදාගෙන යන්න.